ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ 4 වෙනි ලග්නය ගැන. ඒ වගේම මුළු රාශි චක්‍රයේම ඉන්න සංවේදීම ආදරණීයම සහ අම්මා කෙනෙක් වගේ සෙනෙහසක් තියෙන ලග්නය ගැන. ඒ තමයි කටක ලග්නය. කටක ලග්නයේ අධිපතියා වන්නේ සඳු ග්‍රහයා. ජ්‍යොතිෂයේ සඳු කියන්නේ මනසට සහ මවට. ඒ වගේම කටක ලග්නයේ අයිති වෙන්නේ ජල රාශි ගොඩට. ඒ වගේම මෙය චර රාශියක්. ඉතින් හිතන්න සඳුගේ සිසිලසයි වතුරේ ගැඹුරයි එකතු වුණාම හැදෙන මිනිසයා කොයි වගේද? හරියට මහ මුහුද වගේ. වෙලාවකට හරිම නිහඬයි. වෙලාවකට මහ රළ ගෙඩි වගේ සැරයි. පිටින් හරිම තදයි වගේ පෙනුනට ඇතුලින් හරිම මුදුයි. ඔබ කටක ලග්න හිමියෙක් නම් මේ වීඩියෝව ඔබේ ජීවිතේ කණ්ණාඩියක් වේවි. අපි බලමු කටක ලග්න හිමියන්ගේ රහස් මොනවද කියලා. රූප ස්වභාවය සහ පෙනුම. කටක ලග්න හිමියෙක්ව දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ කිහිපයක් සඳු ග්‍රහයා විසින් ලබා දීලා තියෙනවා. මුහුණ. කටක ලග්න හිමියන්ට බොහෝ විට ලැබෙන්නේ පුරහඳ වගේ වටකුරු මුහුණක්. ඔවුන්ගේ මුහුණේ හරිම පිරුණු ස්වභාවයක් තියෙනවා. කම්මුල් පිරී ඇති අතර හරිම ප්‍රියමනාප කරුණාවන්ත පෙනුමක් මුහුණෙන් දිස්සෙනවා. ඇස්. මෙයාලගේ ඇස් හරිම ලස්සනයි. බොහෝ විට දිය පිරුණු සිහින දකිනවා වගේ ඇස් පිහිටනවා. ඒ ඇස් දිහා බැලුවහම ඕනම කෙනෙක්ගේ හිත නිවෙනවා. ශරීර ස්වභාවය. කටක ලග්න හිමියන් සාමාන්‍යයෙන් ගොඩාක් උස යන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ උසක් හිමි. ශරීරයේ හැඩය. මොවුන්ගේ සිරුර ජලය රැඳෙන ස්වභාවය වැඩි නිසා තරුණ කාලේ කෙට්ටුවට හිටියන් වයසට යද්දී විශේෂයෙන්ම විවාහයෙන් පස්සේ ඉක්මනින් මහත් වෙන්න පුළුවන්. විශේෂයෙන් උදරයේ ප්‍රදේශයේ තරමක් ඉදිරියට නෙරා එන්න පුළුවන්. පැහැය. බොහෝ විට පැහැපත් හෝ තලලු වුණත් හැමේ මෘදු ස්වභාවයක් තියෙනවා. ගතිගුණ සහ චරිත ස්වභාවය. කටක ලග්න හිමියන්ගේ චරිතය වචන තුනකින් කියනවා නම් සංවේදී, ආරක්ෂාකාරී සහ වෙනස් වෙන සුළු අයයි. කකුලුවාගේ ස්වභාවය. කටක ලග්නයේ සංකේතය කකුලුවා. කකුලුවාට තියෙන තද කට්ටක්. හැබැයි ඇතුළ හරිම මෘදුයි. කටක ලග්න අයත් එහෙමයි. පිටින් බලන කෙනෙක්ට හිතෙන්නේ මෙයාලා හරිම ආඩම්බරයි, තදයි, කතා කරන්න හරිම අමාරුයි කියලා. හැබැයි යාළු වුණාට පස්සේ තමයි තේරෙන්නේ මෙයාලා තරම් හිත හොඳ මිනිස්සු තවත් නැහැ කියලා. තමන්ගේ මෘදු හිත රිදෙයි කියලා බයට තමයි මෙයාලා වටේට ආරක්ෂිත ආවරණයක් හදාගෙන ඉන්නේ. සංවේදීකම. මේ අය අනුන්ගේ දුක දැක්කහම ඉක්මනින්ම උණු වෙනවා. චිත්‍රපටියක් බලද්දී උනත් ඇස්වලට කඳුළු එන જાතිය අය. මනෝභාවයන් වෙනස් වීම. සඳු කලාවෙන් කලාවට වෙනස් වෙනවා වගේ කටක ලග්න හිමියන්ගේ මූඩ් එකත් නිතර වෙනස් වෙනවා. උදේට hina වෙලා ඉන්න කෙනා දවල් වෙද්දි හේතුවක් නැතුවම දුකින් ඉන්න පුළුවන්. මෙයාලගේ හිත හරියට ගලකට දැම්මාම කැළඹෙන වතුර පාරක් වගේ. අතීතය අමතක නොකිරීම. කකුලුවා යමක් අල්ලගත්තම අතාරින්නේ නැහැ. ඒ වගේම කටක ලග්න අය අතීතය අල්ලගෙන ඉන්නවා. පරණ මතක, පරණ යාළුවෝ, පරණ තරහවල් මෙයාලා ලේසියෙන් අමතක කරන්නේ නැහැ. ඉව. මෙයාලට පුදුම ඉවක් තියෙනවා. කෙනෙක් බොරු කියනවා නම්, කරදරයක් වෙන්න යනවා නම් මෙයාලට කලින්ම දැනෙනවා. අධ්‍යාපනය සහ බුද්ධිය. කටක ලග්න හිමියන්ගේ මතක ශක්තිය ඉතාම ඉහළයි. මෙයාලට පොඩි කාලේ වෙච්ච දේවල් පවා චිත්‍රපටියක් වගේ මතකයි. ඉගෙනීම් රටාව. මෙයාලා ඉගෙන ගන්නේ හදවතින්. විෂය කරුණු වලට ආසාවක් ඇති වුණොත් විතරයි පාඩම් කරන්නේ. ගුරුවරයා සැර නම් මෙයාලා ඉගෙන ගන්නෑ. ගුරුවරයා කාරුණික නම් මෙයාලා පන්තියේ පළවෙනියා වෙනවා. ගැළපෙන විෂයන්. ජීව විද්‍යාව සහ වෛද්‍ය අංශය. සාත්තු සේවයේ වෛද්‍ය විද්‍යාව කරුණාව මූලික කරගත් විෂයන්. ඉතිහාසය සහ පුරාවිද්‍යාව. පරණ දේවල් ගැන හොයන්න තියෙන කැමැත්ත නිසා. සාහිත්‍ය සහ කලාව. කවි ලියන්න, නවකතා ලියන්න උපන් හපන්නු. සමුද්‍ර විද්‍යාව. ජලය සම්බන්ධ ඕනෑම දෙයක්. හෝටල් කළමනාකරණය සහ ඉවුම් පිහුම්. කෑම බීම වලට ඇති ලැබියාව. මනෝවිද්‍යාව. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් නිසා.
රැකියාව සහ වෘත්තීය ජීවිතය. කටක ලග්න හිමියන්ට හරියන්නේ රැකවරණය දෙන හෝ මහජනතාව සමග ගනුදෙනු කරන රැකියා. ගැළපෙන රැකියා. වෛද්‍යවරුන් සහ එදියන් අනුන්ට සත්කාර කිරීම මෙයාලගේ ඇඟේ තියෙන දෙයක්. ගුරුවරුන් විශේෂයෙන්ම පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරුන් ලෙස. ආහාර හා ආගන්තුක සත්කාර. හෝටල් හිමියන්, අරක් කැමියන්, රෙස්ටෝරන්ට් පාලකයින්, ජලය ආශ්‍රිත රැකියා, නාවික හමුදාව, නැව් ක්ෂේත්‍රයේ ධීවර කර්මාන්තය, දියර වර්ග අලවිය. දේශපාලනය. සඳු කියන්නේ මහජනතාව. ඒ නිසා මහජනතාවගේ ආදරය දිනාගන්න දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. දේපල වෙළඳාම. 4 වෙන්නාධිපති ලග්නේ නම් ඉඩම් සහ ගෙවල් විකිණීමෙන් දියුණු විය හැක. ආර්ථිකය සහ ධනය. කටක ලග්න හිමියන් ධනය සම්බන්ධයෙන් ඊටාම පරිස්සම් සහ ලෝභය. මුදල් හැසිරවීම. මෙයාලා සල්ලි නාස්ති කරන්නේ නැහැ. රුපියලක් හම්බ කළොත් 750ක් ඉතිරි කරනවා. අමාරු කාලයක් එයි කියලා බයෙන් නිතරම සංලි හංගලා තියාගන්නවා. ආර්ථික තත්ත්වය. මොවුන් ජීවිතයේ මැද භාගය වන විට හොඳ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නවා. ආයෝජන. මොවුන් කැමති ස්ථීර දේපල වලට ඉඩම් කෑල්ලක් ගෙයක් දොරක් ගන්න තමයි මෙයාලා සල්ලි එකතු කරන්නේ. බැංකුවේ සල්ලි තියනවට වඩා තමන්ගේ නමට දේපලක් තියෙනකොට මෙයාලට ආරක්ෂිත හැඟීමක් දැනෙනවා. ආදරය, විවාහය සහ පෞල් ජීවිතය. මෙන්න කටක ලග්න හිමියන්ගේ ජීවිතයේ වැදගත්ම කොටස. මෙයාලට ජීවිතයේ අනිත් හැම දෙයකටම වඩා වටින්නේ පවුල. පෙම්වතා පෙම්වතිය ලෙස. මෙයාලගේ ආදරය හරියට අම්මා කෙනෙක්ගේ ආදරය වගේ. පෙම්වතාට පෙම්වතියට කෑවද බිව්වද බලලා ලෙඩක් හැදුනහම බෙහෙත් දීලා දරුවෙක් වගේ බලා ගන්නවා. දුර්වලතාවය. මෙයාලා ආදරේදී ටිකක් ඇලෙන සුළුයි. සහකරුගෙන් නිතරම ආදරේ බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයකටත් සැක හිතෙනවා, අමනාප වෙනවා. තරහ වුණාම කතා නොකර දවස් ගාණක් ඉන්න පුළුවන්. විවාහ ජීවිතය. කටක ලග්න පිරිමි අය තමන්ගේ බිරිඳ තුලින් තමන්ගේ අම්මාව දකින්න කැමතියි. කටක ලග්න කාන්තාවන් ඊටාම හොඳ ගෘහණියක් වෙනවා. ගෙදර දොර පිරිසිදුවර තියාගෙන සැමියාට රසට උයලා දීලා ඉන්න කැමතියි. පවුල. කටක ලග්න හිමියන්ට තමන්ගේ ගෙදර තමයි තමන්ගේ ලෝකේ ආරක්ෂිතම තැන. නිවාඩු දවසට එළියට යනවට වඩා ගෙදරට වෙලා පවුලේ අය එක්ක සැමියා එක්ක ඉන්න කැමතියි. දරුවන්ට පණ වගේ ආදරේ. සෞඛ්‍ය. කටක ලග්නය පාලනය කරන්නේ ශරීරයේ පපුව, පෙනහළු, උදරය සහ පියයුරු ප්‍රදේශයයි. සුලභ රෝග. සෙම් රෝග, ජල රාශියක් නිසා නිතර පීනස, කැස්ස, ඇදුම වැනි රෝග හැදෙන්න පුළුවන්. උදර රෝග, ගෑස්ට්‍රයිටිස්, බඩේ අජීර්ණ. මොකද මේ අයගේ හිතේ දුක, බය කෙලින්ම බලපාන්නේ බඩට. හිත අවුල් වුණාම බඩේ අමාරු හැදෙනවා. මානසික රෝග. සඳු පීඩා වුණොත් විෂාදය නිතර ඇතිවන බිය ඇතිවිය හැක. තරබාරුව. වතුර පිරෙන ගතිය නිසා ඇඟ මහත් වෙන්න පුළුවන්. උපදෙස්. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. වතුර ගොඩක් බොන්න. හිතේ දුක හිර කරගෙන ඉන්න එපා. කාට හරි කියන්න. ජය වර්ණ. ජය අංක. ජය වර්ණ සහ ජය අංක. සඳු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගන්න මේ දේවල් භාවිතා කරන්න. ජය වර්ණය. සඳුට හිමි සුදු පාට, ක්‍රීම් පාට සහ රිදී පාට. සඳුදා දවසේ සුදු ඇඳුමකින් ඇඳීම ඉතාම සුබයි. කළු පාට සහ තද රතු පාට අඩුවෙන් භාවිතා කරන්න. ජය අංකය 2 සහ 7. ජය දින සඳුදා. කළ යුතු ශාන්ති කර්ම සහ වත් පිළිවෙත්. කටක ලග්න හිමියන්ගේ මනස ශක්තිමත් කරගන්නත් අපල දුරු කරගන්නත් මේ දේවල් කරන්න. බෝධි පූජා සහ භාවනාව. කටක ලග්න හිමියන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හිතේ අමාරුව. ඒකට එකම බෙහෙත බුදුදහම. සඳුදා දිනවල පන්සලට ගොස් බෝධීන් වහන්සේට කිරි, සුදු මල්, සමන් පිච්ච වැනි දේ පූජා කරන්න. මෛත්‍රී භාවනාව දිනපතා විනාඩි 10ක් කරන්න. එයින් ඔබේ හිතේ තියෙන තරහව සහ දුක නිවී යයි. මව්වරුන්ට උපස්ථාන කියන්න.
මව්වරුන්ට උපස්ථාන කිරීම. සඳු කියන්නේ අම්මා. ඒ නිසා ඔබේ අම්මා ජීවතුන් අතර ඉන්නවා නම් ඇයට සලකන්න. ඇයව සතුටු කරන්න. අම්මා නැතිනම් වයසක ආච්චිලාට උදව් කරන්න. දාන මාන දෙන්න. මෙය ඔබට කරන්න පුළුවන් බලවත්ම ශාන්ති කර්මයයි. පත්තිනි මෑණියන් වන්දනා කිරීම. කිරි අම්මාවරුන්ට දානයක් දෙන්න. පත්තිනි දේවාලයකට ගොස් පූජාවක් තියන්න. මේ දරුවන් බලාපොරොත්තු වන අයට සහ පවුලේ දියුණුවට ඉතාම හොඳයි. ජලය ආශ්‍රිත පින්කම්. සතුන්ට බොන්න වතුර තියන්න. පිපාසයෙන් ඉන්න කෙනෙක්ට වතුර එකක් දෙන්න. ගංගා ඇලදොල අපිරිසුදු කරන්න එපා. දාන මාන. සඳුදා දිනවල කිරි ආහාර දන් දෙන්න. දුප්පත් දරුවන්ට කෑම වේලක් දෙන්න. අවසාන වශයෙන් කටක ලග්න හිමියනි. ඔබ තමයි මේ ලෝකේ ඉන්න ආදරණීයම හදවත. ඔබ නැතුව මේ ලෝකේ පවතින්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවෙට ආදරය කරනවා වගේ ඔබ ඔබේ අනිත් අයට ආදරය කරනවා. ඔබට තියෙන එකම දුර්වලකම තමයි ඕනවට වඩා හිතන එක සහ අතීතයේ ජීවත් වෙන එක. පරණ දේවල් අමතක කරලා හෙට දවස ගැන හිතුවොත් ඔබේ පවුලත් රැකගෙන දියුණු වෙලා රජෙක් වගේ ඔබට ඉන්න පුළුවන්. මතක තියාගන්න. මුහුද කවදාවත් හින්දෙන්නේ නැහැ වගේ ඔබේ ආදරය කවදාවත් හින්දෙන්නේ නැහැ. සියලු දෙනාටම ජය වේවා. අප වීඩියෝවත් දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කරන්න.